අද අපි හදන්න යන්නේ පරා මාළු කරි එකක්. ඕද ගත්ත මාළු ටික අරගෙන වාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ලුණුයි, මිරිස් කුඩුයි, ගම්මිරිස් කුඩුයි, 3-5 කුඩු, කහ කුඩු, කළු කුඩු අපිට ඕන ප්‍රමාණයට දාලා දහි චුට්ටකුත් දාලා කලවම් කරලා විනාඩි 30ක් මැරිනේට් වෙන්න තියන්න. ඊට පස්සේ වංගෙඩියකට සුදු ලුණු, ඉඟුරු, ඊට පස්සේ මිරිස්, ලුණු, රම්පේ, කරපිංචා ඒ ටික දාලා හොඳට කොටා ගන්න ඕනේ. කොටාගෙන හොඳ පේස්ට් එකක් වගේ අරගෙන ඒක පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ වාජනයක් ලිපෙන් තියලා ඒක රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාම අබ චුට්ටකුයි, සූදුරු චුට්ටකුයි, උළුහාල් චුට්ටකුයි දාලා හොඳට බැද ගන්න ඕනේ. ඊගාවට අපි හදාගත්ත පේස්ට් එකත් ඒකටම දාලා ගොරකා ක්‍රීම් තියෙනවා නම් ඒකෙන් චුට්ටක් හරි නැත්තම් ගොරකා කෑල්ලක් හරි දාලා ආයෙසරයක් අරක කලවම් කර ගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු ටිකකුයි, කළු කුඩු ටිකකුයි දාලා කලවම් කර ගන්නවා. ඒ ටික පොඩ්ඩක් කර වුණාට පස්සේ අපි මාළු ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මාළු ටික මැරිනේට් කරපු භාජනයටම වතුර ටිකක් දාලා මාළු වැහෙන ප්‍රමාණයට වගේ වතුර ටිකක් අපි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 15ක් විතර මේක වහලා උයා ගන්න. මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ. අපි චුට්ටක් කලවම් කරලා මේකට උගු පොල් කිරි ටිකකුත් දාගන්න ඕනේ. විනාඩි 5කට විතර පස්සේ ගම්මිරිස් කුඩු ටිකකුයි, ලුණු කුඩු ටිකකුයි ඔයාගේ රස පදමට දාලා කලවම් කරගන්න. තව විනාඩි 3ක් විතර හොඳට ඉදෙන්න තියලා මේක අපි ලිපෙන් බාගන්න ඕනේ. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. රස පාටයි නේද? ඔයාලා try කරන්න.